අයිබෝවන් සියලු දෙනාටම SMED YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ මම අද වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න යන්නේ ගොඩාක් දෙනෙක් දිනදා ජීවිතේදී පාවිච්චි කරන හැබැයි මේක පාවිච්චි කරන්නේ මොකක්ද කියලා දන්නේ නැති දෙයක් ගැන කියන තමයි. සමහර අය මේ නම ඇහුවත් බය වෙනවා. ඉතින් ගොඩක් වෙලාට පාසල් ශිෂ්‍යයෝ තමයි මේකට අකමැති. මේක තමයි පයිතගරස් ප්‍රමේය කියන එක. ඉතින් මේ පයිතගරස් ප්‍රමේය කියන එක මේ තරම් අමාරුද? මේක ශිෂ්‍යයෝ නම් සමහර අය කියනවා ගොඩාක් අමාරුයි. ඒක සමහර අයට තේරෙන්නෙත් නැහැ කියනවා. ඉතින් මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේක ප්‍රායෝගික ජීවිතේදී අපි ඕන තරම් පාවිච්චි කරනවා. ඉතින් මේක හරිම ලේසි. මේක අපි හිතනවා මේ ඉස්කෝලේ ළමයි තමයි ඉගෙන ගන්න කියලා. නෑ, එහෙම නෙමෙයි. මේක භාවිතා කරනවා ගොඩක් දෙනෙක්. ගොඩක් අය හිතන්නේ ඉංජිනේරුවෝ ගණිතඥයෝ පාසල් ශිෂ්‍යයෝ විතරයි මේක පාවිච්චි කරන්න කියලා. හැබැයි මේසන් බාස්ලා, වඩු බාස්ලා, නාවික සහ ගුවන් නියමුවෝ, මිනින්දේරුවරු, කාර්මික ශිල්පීන්, නිවාස සැලසුම් කරන අය, ක්‍රීඩා තරඟ වලටත් මේක පාවිච්චි කරනවා. ඒ වගේ ගොඩාක් දේවල් වලට මේ පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරනවා. ඉතින් මෙච්චර වටින දෙයක් අපි ඉගෙන ගත්තේ නැත්නම්, මේ ගැන දන්නේ නැත්නම් කිසිම තේරුමක් නැහැ. ඉතින් මේක අද හොඳට ඉගෙන ගන්න. මේක ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ පයිතගරස් ප්‍රමේය ගැන ඉගෙන ගන්න කලින් පයිතගරස් කියන්නේ කවුද කියලා. එතකොට මේ පයිතගරස් කියන්නේ ග්‍රීක දාර්ශනිකයෙක් සහ එයා සමහර වෙලාවට ගණිතඥයෙක් කියලා හඳුන්වනවා. සමහරක් වෙලාවට එයා සංගීතඥයෙක්. ඒ කියන්නේ පයිතගරස් කියන්නේ බොහෝ දේවල් ගැන ඉගෙනගත්තු කෙනෙක් කියලා අපිට මේකෙන් පැහැදිලි වෙනවා. ඉතින් මෙයා ඉපදිලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 570 විතර ග්‍රීසියේ සමුස් දූපතේ කියලා තමයි සඳහන් වෙන්නේ. හොඳයි, දැන් බලමු පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ පයිතගරස් ප්‍රමේය කියන එක පැහැදිලි කරන්න කලින්, ඒක වචනෙන් කියන්න කලින් මම ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් පෙන්නන්නම්. මම මේකේ අඳගෙන තියෙනවා පොඩි සමචතුරස්‍ර තුනක්. මේ කොළවල සමචතුරස්‍ර තුනක් අඳන් ඉන්නවා. මම මේ සමචතුරස්‍ර තුන මෙහෙම කපා ගන්නවා. මම මේ කපන සමචතුරස්‍රයේ එක පාදයක් සෙන්ටිමීටර් 5ක් දිගයි. එතකොට මේකේ වර්ගඵලය අපිට ලැබෙනවා 25ක්. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර් 25ක් තමයි ලැබෙන්නේ. එතකොට මේ පාදය, මේ සමචතුරස්‍රයේ එක පාදයක් සෙන්ටිමීටර් 4යි. හරි, මම මේක නිර්මාණය කරලා පෙන්වන්න යන්නේ එක දෙයක්. මේක අපි එක උදාහරණයක් විදිහට අරගෙන මේකෙන් අපි ගොඩක් දේවල් ගොඩනගා ගමු. හරි, දැන් මේ සමචතුරස්‍රය තියෙනවා. මේ සමචතුරස්‍රයේ එක පාදයක් සෙන්ටිමීටර් 3යි. හරි, දැන් මෙතන තියෙනවා එක පාදයක් සෙන්ටිමීටර් 3ක් වෙන සමචතුරස්‍රයකුයි, තවත් පාදයක් සෙන්ටිමීටර් 4යි වෙන සමචතුරස්‍රයකුයි. හරි, මේක එක පාදයක් සෙන්ටිමීටර් 5යි කියලා අපි දන්නවා. හැබැයි මම මේක නොදන්න විදිහට තියාගන්නවා. එතකොට අපිට මේක කරන්න ලේසි. එතකොට මේ සමචතුරස්‍රයේ වර්ගඵලය මේ පැත්තේ වර්ග සෙන්ටිමීටර්, මේ පැත්තේ සෙන්ටිමීටර් 3යි දිග, මේ පැත්තේ සෙන්ටිමීටර් 3යි. එතකොට මේකේ වර්ගඵලය ලැබෙන්නේ දිග ගුණ කිරීම පළලෙන්. එතකොට මේකේ වර්ගඵලයේ විදිහට වර්ග සෙන්ටිමීටර් 9ක් එනවා. 3 9 නිසා. ඊට පස්සේ මේක එක පාදයක් සෙන්ටිමීටර් 4යි, මේ පාදේ සෙන්ටිමීටර් 4යි. දෙක ගුණ කිරීම පළල තමයි වර්ගඵලය. එතකොට 4 වරක් 4 16යි වර්ග සෙන්ටිමීටර්. හරි. අපි බලමු දැන් මේක පයිතගරස් මොකද කරේ කියලා. ඉතින් මම මේ කොටු රූල් තියෙන කොලයක් ගත්ත මේක පෙන්වන්න ලේසි වෙන්න. මම මේක අලව ගන්නම්. මට පහසු වෙන්න ඕන නිසා. එකක් මෙහෙම අලව ගත්තා. ඊට පස්සේ මම මේක අලව ගන්නවා.
මේක අලව ගනිද්දි දැන් මේ පයිතගස් ප්‍රමේය අදාළ වෙන ඍජුකෝණී ත්‍රිකෝණ වලටනේ. ඒක නිසා මම මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙන විදිහට තමයි හැදෙන විදිහට තමයි අලව ගන්නත් ඕනේ. හරි. දැන් මම මෙන්න මේ කඩදාසියෙන් කපාගත්තු සමචතුරස්‍රය මේක තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හරියටම මෙන්න මේක මේ ශීර්ෂ වලට හරියටම සෙට් වෙනවා. අපි ඒක අලෝකන බලමු. හරි. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ මෙන්න මේකේ එක පාදයක් සෙන්ටිමීටර් 5යි. මේකේ සෙන්ටිමීටර් 4යි, මේකේ සෙන්ටිමීටර් 3යි, මේකේ එක පාදයක් සෙන්ටිමීටර් 5යි. එතකොට අපි මේක ගැන හිතන්නේ නැතුව මෙන්න මේ දෙකේ වර්ගඵල එකතු කරලා බලමු. මම මේකට A කියලා දාගන්නවා. මේකට B කියලා දාගන්නවා. මේ සමචතුරස්‍රයට C කියලා දාගන්නවා. එතකොට A වල වර්ගඵලය එකතු කරනවා. A වල වර්ගඵලය සමානයි වර්ග සෙන්ටිමීටර් 9යි. B වල වර්ගඵලය සමානයි වර්ග සෙන්ටිමීටර් 16යි. එතකොට C වල වර්ගඵලය කීයද? C වල වර්ගඵලය අපිට නිකම් මේක දිහා බලලා හදන්නත් පුළුවන්, මේකෙන් හදාගන්නත් පුළුවන්. හරි, අපි ඒක එන විදිහ බලමු. අපි මේ දෙක එකතු කරලා බලමු. 9 16 එකතු කරාම එනවා 25ක්. එකතු කරාම එනවා 25. මෙන්න මේ සමචතුරස්‍රයේ පැත්තක දිග කොහොමද දන්නවා එක 5යි කියලා. එතකොට මේක දිග ගුණ කිරීම ඵලය එන්නේ 5 × 5 25යි. ඉතින් මේකේ වර්ගඵලය මෙහෙම හොයාගන්න නැතුව මේකෙන් අපිට ලැබුණා. ඒ කියන්නේ මේකෙන් අපිට ලැබෙනවා සම්බන්ධතාවයක්. අන්න ඒක තමයි පයිතගරස් කියන ගණිතඥයා හොයාගත්තේ. ඒකට තමයි අපි පයිතගරස් ප්‍රමේය කියන්නේ. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේක මැද හැදෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙන්න මේ හැදලා තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙන්න මෙතන ඍජුකෝණයක් තමයි තියෙන්නේ. එතකොට පයිතගරස් ප්‍රමේයෙන් කියන්නේ මොකද්ද? මේ කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වේ කියලා තමයි කිව්වේ. දැන් අපි මේක මෙහෙම හදනවා නම් A වල වර්ගය, ඒ කියන්නේ මේකේ වර්ගඵලය එකතු කිරීම B වල වර්ගය. මේ පාදේ A නම්, මේ පාදේ B නම්, මේ පාදේ C නම්, මේක C නම්, එතකොට A වල වර්ගය දන B වල වර්ගය සමානයි C වල වර්ගය. ඔන්න ඔය වගේ පොඩි සරල සමීකරණයක් ගන්න පුළුවන්. මේක තමයි පයිතගරස් ප්‍රමේය කියන්නේ. ඒතර මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. අපි අනිත් විදිහට හදලා බලමු. දැන් මේකේ පාද අරගෙන බලමු. මේක එක පාදයක් 3 සෙන්ටිමීටර. මේක එක පාදයක් 4 සෙන්ටිමීටර. මේක එක පාදයක් 5 සෙන්ටිමීටර. හරි. අපි මේකේ 5 දන්නේ නැහැ කියලා හිතමු. එතකොට A පාදයේ 3යි. 3 වර්ගය එකතු කිරීම B පාදයේ 4යි. 4 වර්ගය සමානයි C වර්ගය. එතකොට 3 වර්ගය 9යි. 4 වර්ගය 16යි. C වර්ගය 9යි 16යි 25යි සමානයි C වර්ගය. එතකොට මේකේ වර්ගමූල ලකුණ අයින් වෙන්න ඕනේ. අපි දෙපැත්තටම වර්ග ලකුණ අයින් වෙන්න වර්ගමූල දානවා.
එතකොට 25 වර්ගමූලය 5යි c සමානයි 5 සෙන්ටිමීටර කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. එතකොට මෙහෙම සම්බන්ධතාවය ගොඩනගා ගන්නත් පුළුවන්. ඇත්තට මේකේ ලොකු අමාරු දෙයක් නැහැ. හරි දැන් අපි මේක ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් අවස්ථාවක් බලමු. මේකට මම ගත්තේ අපි ඔයගොල්ලෝ දැකලා ඇති බැඩ්මින්ටන්, වොලිබෝල්, බාස්කට්බෝල්, නෙට්බෝල් වගේ ක්‍රීඩා පිටි ඍජුකෝණාශ්‍රාකාරව තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පොඩි ක්‍රීඩා පිටියක් හදාගන්න අපිට සාමාන්‍යයෙන් හරි හතරැස් ඉඩමක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේකට අපි ගන්න කොටස හතරැස්ව හරියට හදා ගන්න ඕනේ. ඉතින් මේ පයිතගොරස් ප්‍රමේයෙන් අපි ඒක කොහොමද හදාගන්නේ කියලා බලමු. ඒකට මම යොදාගන්නේ මේ 3 4 5 කියන අනුපාත තියෙන ත්‍රිකෝණය. දැන් මේකේ මම තව දෙයක් කියන්නම්. අපිට පුළුවන් මේකේ ඕන තරම් මේ වගේ ත්‍රිකෝණ ඇඳ ගන්න. මේ වගේ ත්‍රිකෝණ කිහිපයක් ඇඳ ගන්න පුළුවන්. මේ මෙතන 3, මෙතන 4, මෙතන 5. අපිට පුළුවන් මේක එකම ගානකින් ಗುಣ කරලා හරි බෙදලා හරි අපිට ඒ වගේ කැමැති ගානකින් එකම ගානකින් මේ පාද තුනම ಗುಣ කරලා හරි බෙදලා හරි අපිට පුළුවන් මේ වගේ ත්‍රිකෝණ කිහිපයක් හදා ගන්න පුළුවන්. දැන් මම හිතුවොත් එහෙම මේක දෙකෙන් ಗುಣ කරන්න ඕන කියලා මේ පාද තුනම දෙකෙන් ಗುಣ කරනවා. එතකොට මට හම්බ වෙනවා මේ පැත්තේ 3 2 6යි. ඊට පස්සේ මේ පැත්තේ 4 2 8යි සෙන්ටිමීටර්. මේ පැත්තේ 5 2 10 සෙන්ටිමීටර්. එතකොට මේ තියෙන්නේ කර්ණය, මේ තියෙන අනිත් පාද දෙක. එතකොට මේ වගේ ත්‍රිකෝණ ඕන තරම් අපිට හදා ගන්න පුළුවන්. මේක එකම ගානකින් ಗುಣ කරලා හරි බෙදලා හරි. ඉතින් මම මේක 5න් ගුණ කරොත් එහෙම අපිට විශාල ත්‍රිකෝණයක් හදා ගන්න පුළුවන්. ඒතර 3 5 15යි, 4 5 20යි, 5 5 25යි වම එකම ගානකින් ගුණ කරලා එහෙම නැත්නම් බෙදලා අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මේක මම දැන් සෙන්ටිමීටර වලින් ගණන් තියෙන මෙතන කුඩා ඉද ප්‍රමාණය නිසා එතකොට අපි මේකම අපිට ඍජුකෝණාශ්‍රාකාර ක්‍රීඩා පිටියක් හදා ගන්න වගේ එකක් කරන්න නම් අපිට මේක මීටර වලින් ගන්න පුළුවන්. නැත්නම් අඩි වලින් ගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ දන්නවා අපි නිකන් කිසිම දෙයක් නැතුව ක්‍රීඩා පිටියක් හදන්න ගියොත් එහෙම ඕක ඇද වෙනවා. මේ මුළු හරියටම එන්නේ නැහැ. හරියටම හරි හතරැස් වෙන්නේ නැහැ. ඒතකොට එක පිළකට අවාසි වෙන්න පුළුවන්. ඒක නිසා මේක හරියට හදා ගන්න ඕනේ. හරියට හදා ගන්න විදිය මම කියලා දෙන්නම්. මම ඒකට ගත්තා මේ වගේ දී කෑල්ලක්. මෙන්න මේ ලී කෑල්ල හරි හතරැස් එකක් නෙමෙයි. දැන් මම මේකේ මට අවශ්‍යයි හරි හතරැස්ව මේ ඍජුකෝණාශ්‍රයක් හදාගන්න. ඉතින් මේකට මම මුලින්ම කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. මම මෙහෙම ඇණයක් අරගෙන මේක එක කෙලවරකින් ඔහම ගහගත්තා. මම මෙහෙම පොඩි කොටුවක් තමයි හදාගන්න යන්නේ. අපි හිතමුකෝ මට මේ පැත්තට ඕනේ කියලා සෙන්ටිමීටර් 5කුයි මේ පැත්තට සෙන්ටිමීටර් 8කුයි. ඒ කියන්නේ දිග සෙන්ටිමීටර් 8යි පළල සෙන්ටිමීටර් 5ක් වෙන ත්‍රිකෝණාශ්‍රයක් තමයි මම දැන් හදන්න යන්නේ. ඉතින් හරියට දැන් වෙන මොකුත් නැහැ. අපි ගාව තියෙන්නේ අඩිඋලකුයි ඇන ටිකයි මිටියයි විතරයි. මේක හිතන්න ඔයගොල්ලෝ නිකන් සාමාන්‍ය පොළොවක කූඤ්ඤ ගහනවා වගේ තමයි. දැන් කූඤ්ඤයක් තමයි මේ ගැහුවේ කියලා හිතාගන්න. මේක දැන් සරල රේඛාවක් හදාගන්න ඕන නිසා මම මේක සෙන්ටිමීටර 8ක් ලකුණු කරලා තව ඇණයක් ගහ ගන්නවා මෙතන. දැන් මේක පොත කැන්ද නම් මේක සරල රේඛාවක්. හරි. දැන් මම මෙතනින් මේ නූල් කෑල්ල අරගෙන ගැට ගහනවා. ඊට පස්සේ මෙතනත් ගැට ගහනවා. දැන් මෙතන තමයි මෙන්න මේ මුල්ල තමයි අපිට හරියට හදා ගන්න ඕනේ. මේක මෙහෙම වුණත් වැරදි, මෙහෙම වුණත් වැරදි. මේක හරියටම ඍජු කෝණීයව තියෙන්න ඕනේ. ඒතකොට තමයි වැඩේ හරියන්නේ. ඉතින්
සෙන්ටිමීටර් 5යිනේ මම කිව්වේ මේකේ පළල. ඒතර මම මේ ඇනේ ගාවට සෙන්ටිමීටර් 5 අරන් මෙන්න මෙතනින් හරි දැන් මම මෙන්න මේ නූලේ පයිතගොරස් ත්‍රිකෝණයක් අඳින්න තමයි යන්නේ. ඒකට මම කරන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ගන්නවා සෙන්ටිමීටර් 3ක් ලකුණු කරගන්නවා. මේක දැන් මම පෑනෙන් ලකුණු කරන්න පුළුවන් මෙතන. හැබැයි මේක ප්‍රායෝගිකව කරද්දී පෑනකින් ලකුණු කරගන්න බැහැනේ. ඒක නිසා මේ වගේ වැඩකට ගන්න පුළුවන් මොකක් හරි රෙදි පටියක් හරි මොකක් හරි එකක් අරගෙන ඒ ගානට මැනලා අඳින්න පුළුවන්. මේකේ සෙන්ටිමීටර්ම වෙන්න ඕනේ නැහැ. මීටර් අඩි අඟල් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒකගේ විදිහට. ඊට පස්සේ මම මේ පැත්තෙන් අරගෙන සෙන්ටිමීටර් 4ක් මේ පැත්තට ලකුණු කරගන්නවා. මේ නූලේ. මම ඒකට මේ මෙතන තමයි ඍජු කෝණේ මුල හැදෙන්නේ. එතන තමයි පාවිච්චියට ගත්තේ. දැන් කරන්න තියෙන්නේ දැන් මේක ඍජු මුල්ලක් හදාගන්න ඕනේ. ඒක නිසා දැන් මට කරන්න ඕනේ මෙතන ඉඳන් මෙතනට තියෙන දුර අපි අර කලින් කරපු විදිහට මේක 3යි මේක 4යි නම් මේක අනිවාර්යයෙන්ම 5ක් වෙන්න ඕනේ. ඉතින් මේක සෙන්ටිමීටර් 5ක් වෙන විදිහට තිබ්බනම් අපිට මේකට ඍජු කෝණයක් වෙන්න හදාගන්න පුළුවන්. එතකොට මම මේක මෙහෙම කරද්දි මෙහෙම ඇදිලා තියෙද්දි සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕනේ. අපි බලමු සෙන්ටිමීටර් 5ක් වෙනවද කියලා. ඔය දැන් මෙතනින් තමයි හරියටම සෙන්ටිමීටර් 5ක් වෙන්නේ. මේ පැත්තෙන් කියලා බලමු. දැන් පේනවා ඇති මෙතන දැන් හරියටම තියෙනවා. ඒ කියන්නේ දැන් මම මෙහෙම තියාගෙන මෙන්න මෙතනින් තමයි ඇනේ ගහ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක හදා ගන්න ඕනේ. හරි දැන් මම මෙතනින් ඇනේ ඊළඟ ඇනේ ගහ ගන්නවා. ඊට පස්සේ මේක මෙහෙම ඔතලා හරි දැන් ඊළඟට අපිට කරන්න ඕනේ මේ පැත්තේ ත්‍රිජු කෝණයක් හදා ගන්න පුළුවන්. මේ පැත්තේ ත්‍රිජු කෝණයක් හදාගත්තා නම් මේ පැත්තෙත් වැඩේ හරි. එතකොට මේකෙත් ඒ විදිහම තමයි කරන්න තියෙන්නේ. මම මේ පැත්තේ ගන්නවා මෙතනින් බලලා සෙන්ටිමීටර් 3ක්. මෙතනිනුත් ගන්නවා සෙන්ටිමීටර් 4ක්. ඊට පස්සේ මේක ආයේ සෙන්ටිමීටර් 5ක් එන්නේ කොතනද කියලා බලනවා. එතකම මම මේක පොඩ්ඩක් වෙනස් කරනවා. දැන් මේ වගේ තැනක තමයි සෙන්ටිමීටර් 5 එන්නේ. ඒතර මම මෙහෙම ඇද්දාම මම මේ පැත්තෙන් මැන ගන්න ඕනේ සෙන්ටිමීටර් තව 8ක්. එතකොට මෙතන තමයි සෙන්ටිමීටර් 8 හැදෙන්නේ. මෙන්න මේ වගේ තැනක සෙන්ටිමීටර් 8 හැදෙනවා. හරි ඊට පස්සේ මම මෙතනිනුත් ඇණයක් ගහ ගන්නවා. ඊට පස්සේ මේකත් මෙහෙම ගෙට ගහගෙන සම්පූර්ණ කරගන්න. ඊතර ඔයගොල්ලන්ට පේනවා ඇති මේක සෙන්ටිමීටර් 5යි. මේ පැත්තෙත් අපි මැන්න ඉස්සෙල්ලා මේ පැත්තේ සෙන්ටිමීටර් 5ක් තිබ්බා. මම මෙහා පැත්තේ මැන්නේ. ඊතර මේ පැත්තේ සෙන්ටිමීටර් 8යි මේ පැත්තේ සෙන්ටිමීටර් 8යි. එතකොට මේක දැන් හරියට ලස්සන සමචතුරස්‍රයක් වගේ තියෙනවා පේනවා ඇති ඔයගොල්ලන්ට. ඉතින් මේක ප්‍රායෝගිකව යොදාගද්දි මෙච්චර අමාරු වෙන්නේ නැහැ. මම මේක පොඩි ඉඩක් නිසා තමයි මේක හසුරවන්න අමාරුකම තියෙන්නේ.
එහෙම නැත්නම් මේ වගේ එකක් විශාල ප්‍රදේශයක භාවිතා කරද්දී හරිම ලේසි කරන්න. ඉතින් මේක ප්‍රායෝගිකව භාවිතා කරන්න ඔයගොල්ලෝ try කරලා බලන්න. මේක ඍජු කෝණිද කියලා ටෙස්ට් කරන්න ඕන නම් අපිට මේ වගේ මුළු මට්ටමක් භාවිතා කරන්නත් පුළුවන්. මම ඕනම් මේක තියලා පෙන්නන්නම් මේක හරියටම ඍජු කෝණිද කියලා. මේ යන දෙකට තමයි මේක හේතු වෙලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ මෙන්න මේ මුළු දෙක හරියටම ඍජු කෝණිව තියෙනවා. ඒ ඕනම් මේ පැත්ත බලන්නත් පුළුවන්. දැන් මේ පේනවාද මේක හරියටම ඍජු කෝණිව තියෙනවා. ඉතින් මේකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් මේක ඊටම සාර්ථක ක්‍රමයක් කියලා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අලුත් දේවල් ඉගෙන ගන්න SM Vidu YouTube channel එක subscribe කරලා තියාගන්න. ආයේ මේ වගේ දෙයකින් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දැනුවත් කරන්න මම අලුත් වීඩියෝ එකක් අරන් ගෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.